වැදගත්ම දේ තමයි ගොඩක් අම්මලා ප්‍රෙග්නන්සි එනකොටම ඒගොල්ලන්ට කිසි ආසනීපයක් නැහැ. හැබැයි ප්‍රෙග්නන්ට් වීම නිසා ඒගොල්ලන්ට යම් යම් අතුරු ආබාධ රෝගාබාධ වල ලක් වෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ගර්භණී අවස්ථාවේ ඉන්න අම්ම කෙනෙකුට ප්‍රෙෂර් අවදානමක් තියෙනවා. ඒකම ගර්භණී අවස්ථාවේ ඉන්න අම්ම කෙනෙකුට දියවැඩියාව ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකින්ද ප්‍රෙග්නන්සි එකේ මුල කාලේ අපි සියලුම පරීක්ෂණ කරලා බලා ගන්න මොන අම්මද වැඩි අවදානමක ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ පරීක්ෂණ කීපයක් කරනවා. මුලින්ම අපි කරන රුධිරේ අර ග්ලූකෝස් පරීක්ෂාව කියලා පැය 8ක් ෆාස්ටිං එන්න කියලා ග්ලූකෝස් දීලා අපි බලනවා රුධිරේ කොහොමද සීනි ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ කියලා. ඒකම බලනවා හිමොග්ලොබින් ප්‍රමාණය. ගොඩක් අම්මලා අපි දන්නවා රක්තහීනතාවයෙන් පෙළෙන අම්මලා ලංකාවේ ඉන්නවා 25% විතර. ඒතර රක්තහීනතාවයෙන් පෙළෙනවද කියලා බලන්න හිමොග්ලොබින් පරීක්ෂාවක් කරනවා. ඒකත් කරන්නේ මුල්ම සායනයේදී. ඒකම අපි චෙක් කරනවා මේ ලේවල තියෙන උදාහරණයක් කිව්වොත් එහෙම HIV ආසන්න තත්ත්වයක් තියෙනවද කියලා අම්මලාට ඒකත් පරීක්ෂා කරලා බලනවා. ඒකට සිෆිලිස් කියන මේ උපදංශය කියන රෝගේ තියෙනවද කියලා බලන්න VDRL කියලා පරීක්ෂා කරන ඒකත් අපි කරනවා. ඊට අමතරව අපි තාම අම්මගේ මුත්‍රා පරීක්ෂණයක් කරලා හොයලා ගන්නවා මුත්‍රාවල විස බීජයක් ගිහිලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නේ. මේකත් කරන්නේ මුලින්ම කරන සායනය. ඊට අමතරව අම්මගේ රුධිර ගණය පරීක්ෂා කරලා බලනවා. මොකද විශේෂයෙන්ම රුධිර ගණය අම්මගේ නෙගටිව් බ්ලඩ් ගෲප් එකක් නම් තියෙන්නේ. බැලලකත් ඒ පිළිසිඳ ගන්න දරුවා පොසිටිව් බ්ලඩ් ගෲප් එකක් නම් තියෙන්නේ. අම්මට සහභාගී දෙන්නම සංකෘත ඇති වෙන්න පුළුවන් හින්දා.